ආයිබෝවන් සියලුම දෙනාට. අද අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතා 2025 O level පුරවැසි අධ්‍යාපනයේ පේපර් එක. මම අද ඔයාලත් එක්ක මේ පේපර් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ වෙද්දී මම දැන් දවස් 2-3කට කලින් අපේ WhatsApp group එකට පණිවිඩය දැම්මා 2025 පේපර් එක අපි සාකච්ඡා කරනවා අද කියලා. එතකොට මම හිතනවා අද ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවෝ ටික මේ වෙද්දි පේපර් එක ලියලා තමයි පන්තියට සහභාගී වෙලා ඇත්තේ කියලා. ඒ වගේම මේ YouTube නාලිකාව ඔස්සේ වගේ YouTube නාලිකාව ඔස්සේ මේ වීඩියෝ එක බලන දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට ඉස්සරහදී අපි මේ පාස් පේපර් ටික අපි ඉස්සරහදී ඔන්ලයින් සජීවීව සාකච්ඡා කරනවා. ඒක තුලින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් සජීවීව අහන්න පුළුවන්. එහෙම ඉස්සරහදී ඔබ අපේ පන්ති වලට නොමිලේ පවත්වන මේ පන්තියට ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් වෙන්න මේ නම්බර් එකට WhatsApp පණිවිඩයක් දෙන්න. ඔබව මම මේ group එකට යොමු කරනවා paper class එකට. එතකොට ඔබට පුළුවන් මේ pass paper ටික 2016 ඉඳන් 2025 වෙනකම් pass paper ටික මම ඔබත් එක්ක අපේ paper class එකේ සාකච්ඡා කරමු. හරි. අපි බලමු පේපර් එක දිහා බලද්දි පුතේ 2025 පේපර් එකේ ඉතින් පේපර් එක ගැන මම හැඳින්වීමක් කරන්නේ ඔයාලා දන්නවා පේපර් එක අපිට තියෙන්නේ පැය 3ක් හරි මිනිත්තු 10ක අමතර කාලයක් තියෙනවා කියවන්න ඊගාවට MCQ 40ක් තියෙනවා කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා අපි අනිවාර්යෙන් පිළිතුරු සැපිය යුතුයි ඊගාවට ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයත් එක්ක ප්‍රශ්න 5කට අනිවාර්යෙන් අපි උත්තර ලියන්න ඕනේ. හරි ඕක තමයි පේපරේ සැකැස්ම. හරි. බලමු පළවෙනි පේපරේ. පළවෙනි පේපරේ අපිට තියෙන MCQ 40 පළවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. යම්කිසි ගැටුමක් සාකච්ඡා ක්‍රමය මගින් විසඳා ගැනීමට අපොහොසත් වන විට යොදාගත හැකි ගැටුම් निराකරණ ක්‍රමයක් වන්නේ ඔන්න අහනවා ගැටුම් වලින් අහන්නේ 10 වසරේ පාඩමෙන් අහන්නේ ගැටුම සාකච්ඡා කරලා විසඳ ගන්න බැරි වුණොත් අපිට ගැටුමක් निराකරණය කරන්න තියෙන ක්‍රමය මොකක්ද කියලා අහන්නේ මොනවද උත්තර දීලා තියෙනවා සහමන්ත්‍රණයෙන් ඊගාවට කේවල් කරලා බේරුම් කිරීමෙන් ඊගාවට දීලා තියෙනවා මැදිහත් කරණය දන්නවනේ ගැටුම් निराකරණය කරන ක්‍රම තියෙනවා ගොඩක් නේද? මෙතන නැති ඒවා තියෙනවා මොනවද? සමතකරණයෙන් ගැටුම් निराකරණය කරනවා ඊගාවට මොනවද විනිසීමෙන් නේ? ඊගාවට මොනවද නේද? එකකට ඇවිල්ලා උපදේශනය දීලා නේද? ඒ වගේ ගැටුම් විසඳනවා. ඒතකොට මේකෙන් අහන්නේ සාකච්ඡා කරලා ගැටුමක් විසඳන්න බැරි වුණොත් ගැටුමක් निराකරණය කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද? ඔන්න දෙන්නෙක් ගහ ගන්නවා නේද? දෙන්නෙක් අතර ගැටුමක් තියෙනවා. ඒ දෙන්නට ඒ ගැටුම විසඳ ගන්න බැරි වුණොත් තියෙන ක්‍රමය මොකක්ද විසඳ ගන්න? පුතේ උත්තරේ තමයි 4 මැදිහත් කරන. මැදිහත් කරුවෙක් හොයා ගන්නවා. එතකොට ඔන්න ගැටුම විසඳ ගන්න ලේසි. හරි? නිවැරදි උත්තරේ 4. 2. පාරිභෝගික භාණ්ඩ යුගලයක් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. පාරිභෝගික භාණ්ඩයක් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. මේ කියන්නේ මොකක්ද? මේ 10 වසරේ 4 වෙනි පාඩමෙන් අහන්නේ. ආර්ථික ක්‍රියාවලියක නේද? අර පාඩමේ තියෙන්නේ ආර්ථිකයක සිදුවන ක්‍රියාවලි තියෙනවා 3ක්. මොනවද? එකක් තියෙනවා නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය වගේ ක්‍රියාවලි 3ක් තියෙනවා. අන්න ඒකෙන් අපෙන් අහනවා නේද? නිෂ්පාදන ක්‍රියාවලිය තුල සිද්ධ කරනවා පුතා පාරිභෝගික භාණ්ඩ හදනවා. නිෂ්පාදනය තුල මොනවද හදන්නේ? පාරිභෝගික භාණ්ඩ හදනවා. ඊගාවට මොනවද? අන්තර් භාණ්ඩ හදනවා. අන්න ඒකෙන් නේද? පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ ඊගාවට ඔය මොනවද? ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය කරනවා. අන්න ඒකෙන් අපෙන් අහන්නේ පාරිභෝගික භාණ්ඩ යුගලයක් තියෙන එක මොනවද උත්තර දෙන්නේ? ආහාර සහ පෝර. ආහාර පාරිභෝගික භාණ්ඩයක් හැබැයි
පෝර පාරිභෝගික භාණ්ඩයක් වෙන්නේ නැහැ. ඊගාට ඇඳුම් පැළඳුම් සහ ඖෂධ ඇඳුම් පැළඳුම් සහ ඖෂධ පාරිභෝගික භාණ්ඩ අපිට ඇඳුම් ඕනි ඖෂධ ඕනි අපිට ඒක උත්තරේ විදිහට ගන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර ඊගාට ගොඩනැගිලි රථ වාහන වගේ දේවල් මම කිව්වේ ප්‍රාග්ධන භාණ්ඩ. හරි. ඊගාවට තුනේ අහනවා පාර්ලිමේන්තු මැතිවරණයකට අදාළ ඡන්ද පෙත්සම් පාර්ලිමේන්තු මැතිවරණයකට අදාළ ඡන්ද පෙත්සම් විභාග කිරීමට බලය ඇති අධිකරණ ආයතනය කුමක්ද? ඔන්න අහන ප්‍රශ්නයක්. පාර්ලිමේන්තු මැතිවරණයකට අදාළ ඡන්ද පෙත්සම් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. ඒකේ මොනවා හරි වංචාවක් හරි මොනවා හරි වෙලා තියෙනවා. ඔන්න අපිට පුළුවන් පෙත්සම් ගන්න. ඔන්න අන්න ඒ වගේ පෙත්සම් විභාග කරන්නේ මොන අධිකරණයෙන්ද කියලා අහනවා. අපි දන්නවා ලංකාවේ ඉහළම අධිකරණය තමයි පුතා මොකද්ද මේ තියෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය නෙවෙයි පාර්ලිමේන්තුවේ ඡන්ද පෙත්සම් විභාග කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඡන්ද පෙත්සම් විභාග කරනවා ඒ තමයි ජනාධිපතිවරණයකදී. ඔන්න ජනාධිපතිවරණයකදී වගේ ඡන්ද පෙත්සම් විභාග කරනවා. මොකෙන්ද? ශ්‍රේෂ්ඨාධිකරණය. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයක ඡන්ද පෙත්සම් විභාග කරන්න පුතා අභියාචනාධිකරණයෙන්. මොකෙන්ද? අභියාචනාධිකරණයෙන් තමයි පාර්ලිමේන්තු ඡන්ද පෙත්සම් විභාග කරන්නේ. හරි. ඔන්න හතරවෙනි ප්‍රශ්නෙට යන්න. හතරේ අහනවා මෙහෙම එකක්. මොකක්ද අහන්නේ? 2025 වර්ෂයේ නොවැම්බර් මාසයේ ලංකාවේ බොහෝ ප්‍රදේශවලට හානි සිදු කරමින් හමා ගිය සුලි සුළඟේ නම කුමක්ද? දැන් 10 වසරේ 11 වසරේ පොත් පෙරලගෙන හෙව්වට ඕකේ නෑ පුතයි. ඕවා මුද්‍රණය කරලා තියෙන්නේ 2016. හරි. ඔබේ අනාවැකි නෑනේ. මේක වෙන්නේ කවද්ද? 2025. සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. නිවුස් බලන්න ප්‍රවෘත්ති බලන්න එහෙම කියන්නේ ඒකයි අපි නිතරම අපේ ළමයි. ඔන්න උත්තරේ තියෙනවා අංක 1 මොකද්ද? දිත්වා. එතකොට දැන් 2026 මොකද්ද බලපාලා තියෙන්නේ? 2026 තියෙන ඔන්න එල්නිනෝ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඕකත් එක්ක මේ පාර ප්‍රශ්නේ එන්න පුළුවන්. හරි. ඒකන්ද ඒ කෙරෙහි අවධානය දෙන්න. හරි. එහෙනම් ඔන්න මොකද්ද? හතරවෙනි එකට උත්තරේ මොකද්ද? 1 දිත්වා. හරි. ඊගාවකට යන්න ළමයි. මොකද්ද? ප්‍රශ්නේදී ප්‍රශ්නේ. පහේ ආන මොකද්ද? විවිධ ආගම්, භාෂා සහ ජන වර්ග වලට අයත් පුද්ගලයන් එකට එක් වී ජීවත් වීම හඳුන්වන්නේ. මේ මොකක්ද අහන්නේ? මේ අහන්නේ පුතා සංස්කෘතියක් ගැන. සංස්කෘතියක් ගැන මොකක්ද උත්තරේ? බහුවාර්ගික සමාජයක් ලෙසට, බහු භාෂා සමාජයක් ලෙසට, බහු ආගමික සමාජයක් ලෙසට, බහු සංස්කෘතික ඕම් උත්තරේ තියෙනවා බහු සංස්කෘතික සමාජයක්. උදාහරණ අපේ ලංකාව බහු සංස්කෘතික සමාජයක් විදිහට අපි සලකනවා. හරි. පුතේ මේ ස්ක්‍රීන් එකේ තියෙන එක සමහර විට පේන්නේ නැති වෙන්න පුළුවන්. හේතුව මාත් මේක Google download කරගත්තේ පොඩ්ඩක් ඒක ක්ලියර් නැහැ පේපර් එක. ඒක මම හිතන්නේ ස්කෑන් කරලා දාපු එකක්. ඒක නිසා ඔයාලට පුළුවන් මේ පේපර් එක අපේ group එකට එකතු වෙලා. මම අර කලින් කියපු නම්බර් එක. හරි. group එකට එකතු වෙලා මේ පේපර් ඔබට නොමිලේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා අපේ පේපර් පන්තිය හරහා. හරි. ඊගාවකට යන්න. 6 පුද්ගලයෙකු ලෙස මෙලවට බිහිවීම නිසා උපතින්ම පොදුවේ සියලු දෙනාටම ලැබෙන අයිතිවාසිකම් හඳුන්වන නම කුමක්ද? පුද්ගලයෙකු ලෙස අපි ඔන්න ඉපදිලා තියෙනවා. ඉපදිච්ච අපිට පොදුවේ ලැබෙන අයිතිවාසිකම් මොනවද? අපිට ලැබෙන අයිතිවාසිකම් තමයි පුතා මානව අයිතිවාසිකම්. මානව අයිතිවාසිකම් එක්ක අපිට තියෙනවා මූලික අයිතිවාසිකම්. හරි. එහෙනම් ඔන්න මානව අයිතිවාසිකම් තමයි 6 වෙනි එකට නිවැරදි උත්තරය වෙන්නේ. 7 බහුසංස්කෘතික ජන සමාජයක යහපැවැත්ම සඳහා වැදගත් වන ගුණාංගයක් වන්නේ බහුසංස්කෘතික ජන සමාජයක අහන්නේ මොකක්ද? යහපැවැත්ම. යහපත් විදිහට නේද මේ
බහුසංස්කෘතික සමාජය තුළ යහපත් විදියට ජීවත් වෙන්න මිනිස්සු තුළ තියෙන වැදගත් ගුණාංගයක් මොකක්ද අහන්නේ? නායකත්වයට ගරු කරන්න ඕනේ. ඔව්. බහුසංස්කෘතිය නෙවෙයි මොන සමාජය වුණත් අපි නායකත්වයට ගරු කරන්න ඕනේ. නීති රීති වලට අවනත වෙන්න ඕනේ. අනිවාර්ය නීති රීති වලට අවනත වෙන්න. සිරිත් විරිත් අනුගමනය කිරීම. සිරිත් විරිත් අනුගමනය කරන්න ඕනේ. ආය අහනවා සාමූහිකත්වයේ වර්ධනය කිරීමයි කියලා දීලා තියෙනවා. මොකද්ද මේකට උත්තරේ? නිවැරදිම උත්තරේ වෙන්නේ පුතේ බහුසංස්කෘතික ජන සමාජයක් තුළ යහපැවැත්ම සඳහා වැදගත් මේක තමයි. මොකද්ද? සාමූහිකව ජීවත් වීම නැත්නම් සාමූහිකත්වය කියන එක වර්ධනය කිරීම වැදගත්. එතකොට නිවැරදි උත්තරේ 4 8 යම් පුද්ගලයෙකුගේ ජීවිතයට හෝ දේපළවලට හානි සිදු කළ අවස්ථාවක ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන නීතිය කුමක්ද? ඔන්න යම් පුද්ගලයෙකුගේ ජීවිතයට මොකක්ද කියන්නේ? දේපළවලට එක්ක මිනිස්සෙක් මරලා වෙන්න පුළුවන්, නැත්නම් වෙන මිනිස්සෙක්ගේ දේපලක් හොරකම් කරලා වෙන්න පුළුවන්, මංකොල්ල කාලා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන නීතිය කුමක්ද කියලා යහන්නේ. දීලා තියෙන උත්තර සිවිල් නීතිය, අපරාධ නීතිය, දණ්ඩ නීතිය, දේශීය නීතිය. නිවැරදිම උත්තරේ තමයි ළමයි අපරාධ නීති. මොකද්ද? අපරාධ නීති. මේ මෙතන තියෙනව නේද දේශීය නීතිය. මෙතන තියෙනව නේද දේශීය නීතිය කියන එක. ඔන්න ඔය දේශීය නීතිය ළමයි අපිට බෙදන්න පුළුවන් කොටස් 3කට. හරි. දේශීය නීතිය කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? කොටස් 3කට බෙදන්න පුළුවන්. මොනවද මේ කොටස් 3? එක දේශීය නීතිය බෙදන්න පුළුවන් පුතා ආණ්ඩුක්‍රම විවස්ථා නීතිය කියලා. මොකක් කියලාද? ආණ්ඩුක්‍රම විවස්ථා නීතිය. මගේ ලස්සන අකුරු සමහර විට හොඳට පේනවා ඇති. ආණ්ඩුක්‍රම විවස්ථා නීතිය. ඒ කියන්නේ පුතේ රටක මූලික නීතිය විදිහට සලකනවා මේ ආණ්ඩුක්‍රම විවස්ථා නීතිය අපි. දැන් ලංකාව වගේ ගත්තොත් වර්තමානයේ ලංකාවේ තියෙන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඊගාවට දේශීය නීතිය බෙදනවා තව කොටසක්. ඒ තමයි අපරාධ නීතිය. මොකද්ද? අපරාධ නීතිය. ඔන්න අපෙන් අහන්නේ අපරාධ නීතිය. ඊගාවට අපිට බෙදන්න පුළුවන් සිවිල් නීතිය. සිවිල් නීතිය. අපරාධ නීතිය, සිවිල් නීතිය. හරි. එතකොට ඔන්න එහෙනම් දේශීය නීතිය කොටස් 3කට බෙදන්න පුළුවන් මෙතනදී. හරි. එතකොට එහෙනම් 8ට නිවැරදි උත්තරේ වෙන්නේ කීයද? 2. ඊවනේ පාඩමක් තියෙනවා. ඒකේ තියෙනව නේද? ළමා අයිතිවාසිකම් ගැන තියෙනවා, කාන්තා අයිතිවාසිකම් ගැන තියෙනවා, කම්කරු අයිතිවාසිකම් ගැන තියෙනවා. ඔහොම පාඩමක් තියෙනවනේ අපිට. එකෙන් අහනවා ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවක් වන්නේ පහත කුමන ක්‍රියාවද කියලා. උත්තර තියෙනවා පාසල් යා යුතු වයසේ දරුවන් පාසල් වලට නොයැවීම, ළමයින් සඳහා ජීවිත රක්ෂණ ආවරණ ලබා නොදීම. දැන් තියෙන්නේ මොනවද ලංකාවේ සුරක්ෂාවක්. ඊගාවට ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට පියවර නොගැනීම, ළමා කාලය තුල විනෝද වීමට අවස්ථාව ලබා නොදීම. හරි. දැන් ඔයාලා ළමයිනේ. මට දෙන්න බලන්න උත්තරේ මොකද්ද? චැට් එකේ දා පහත කුමන ක්‍රියාවක්ද ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථාවක් වන්නේ? දාන්න මේක උත්තර 4ක් තියෙනවා. 4න් එකක් උත්තර. ඔයාලා නැත් අහගෙන ඉන්නවා මම ඔහේ කියවන් යන්නේ. ඒකයි මම මෙහානේ ප්‍රශ්න. නැද්ද ළමයි උත්තරයක්? මෙතුෂ නේද? මෙතුසාද? දන්න. හරි. මෙතුස හරි මෙතුසා හරි ඔන්න එක කියන උත්තරේ. අනිත් අය පොඩ්ඩක් දාන්න දෙන්නේ තුන් දෙනෙක්.
නැද්ද අනිත් අයට උත්තර? හරි වෙලා යනවා ළමයි. උත්තරේ තමයි අංක 1. එක තමයි උත්තරේ. මොකද්ද? පාසල් යා යුතු වයසේ දරුවන් පාසල් වලට නොයැවීම තමයි උත්තරේ. අනිත් ඒවා මෙතනදී ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්න අපිට මෙතන ලොකුවට බලපෑමක් නැහැ. හරි. එතකොට මේ ළමා අයිතිවාසිකම් ගැන කතා කරද්දී උතන ලියා ගන්න 1989 නොවැම්බර් 20 තමයි මේ ළමා අයිතිවාසිකම් පිළිබඳ මොකක්ද මේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට එළඹෙයි. හරි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියකට එළඹෙන්නේ 1989 නොවැම්බර් 20. හරි. එතකොට ලංකාව ඔකට අත්සන් කරනවා 1991 දී. හරි. ලංකාව ඔකට අත්සන් කරන්නේ 1991 සමය 1991 දී තමයි ශ්‍රී ලංකාව ඔකට අත්සන් කරන්නේ. හරි. ඔතන ලියා ගන්න. හරි. ඊගාවකට යන්න. විවස්ථාදායකයේ මගින් පනවනු ලබන නීති ක්‍රියාවට නංවන ආයතනය වන්නේ විවස්ථාදායකයේ මගින් ක්‍රියාවට නම් වදන් ව්‍යවස්ථාදායකයේ මගින් පනවන ලබන නීති ක්‍රියාවට නංවන ආයතනය වන්නේ මොකද්ද ළමයි ආයතනේ? ශ්‍රේෂ්ඨාධිකරණය, විධායකය, අගමැති කාර්යාලය, පාර්ලිමේන්තුව. හරි. වෙලා යන යම්ද කියන්නම්. ළමයි මෙතනදී මේ කතා කරන්නේ ආණ්ඩුව ගැන. ආණ්ඩුව අපි ප්‍රධාන විදිහට කොටස් 3කට බෙදනවා. ඕන ඒවා ලියා ගන්න. විවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා ආණ්ඩුව ප්‍රධාන විදිහට කොටස් 3කට බෙදනවා. එතකොට මෙතන අහන්නේ විවස්ථාදායකයේ මගින් පනවනු ලබන නීති. එතකොට මේ ආණ්ඩුවට පැවරුණු සාම්ප්‍රදායික කාර්යයන් ටිකක් තියෙන එකක් තමයි විවස්ථාදායකයෙන් කරනවා නීති සම්පාදනය, විධායකයෙන් කරනවා නීති ක්‍රියාවට නැංවීම, අධිකරණයෙන් කරනවා නීති විනිශ්චය කිරීම. එතකොට දැන් ඔයාලට උත්තරේ එන්න ඕනේ. මොකක්ද උත්තරේ? ව්‍යවස්ථාදායක මගින් පනවනු ලබන නීති ක්‍රියාවට නංවන්න වෙන්න මෙයා. කවුද? විධායකය. කවුද? විධායකය තමයි නීති ක්‍රියාවට නංවන්නේ. එතකොට ලංකාව විදිහට ගත්තොත් ලංකාවේ ව්‍යවස්ථාදායකය වෙන්නේ පාර්ලිමේන්තුව. ලංකාවේ පාර්ලිමේන්තුව හදන නීති ක්‍රියාවට නංවනවා ජනාධිපති ඇතුළු ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය. ඊට පස්සේ අධිකරණයක විනිශ්චය කරනවා. අපි කියනවා යුක්තිය පසදලීම සිද්ධ කරනවා කියලා. කවුද ඔය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳන් ලංකාවේ පහළට තියෙන මහේස්ත්‍රාත් අධිකරණය දක්වා. හරි. ඊගාවකට යන්න. මිනිසාගේ මූලික ආර්ථික ප්‍රශ්න ඇතිවීමට බලපාන සාධකය මින් කුමක්ද? මිනිස්සුන්ට තියෙන මූලික ආර්ථික ප්‍රශ්න ඇතිවීමට බලපාන සාධකයේ කුමක්ද කියලා. ඔය කියන්නේ මොකක්ද? අර කොපමණ මේ නේද? කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? කවුරු වෙනුවෙන් මේවා නිෂ්පාදනය කරනවද? ඊගාවට මේවා නිෂ්පාදනය කරන්නේ කොහොමද? කෙසේද? අන්න ඒ වගේ ටිකක් අහන්නේ මූලික ආර්ථික ප්‍රශ්න ටික. එතකොට මේකෙදි බලපාන සාධකයේ බවට පත් වෙන්නේ මොකද්ද? සම්පත් සීමිතව පැවතීම. සීමිතයි. මිනිස්සුන්ට තියෙන සම්පත් සීමිතයි කියන්නේ අඩුයි. ඒක ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඊගාවට 12. වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් සඳහා ඉහළම රැකියා වෙළඳපොළක් නිර්මාණය කර ඇති රට සාමාන්‍ය දැනීම කියලාත් ගත්තා. මොනවද? දකුණු කොරියාව, ඉන්දියාව, යුක්‍රේනය, ඕස්ට්‍රේලියාව. උත්තරේ කොහෙටද වැඩිපුරම යන්නේ? දකුණු කොරියාවට. ඊගාවට මේ දවස්වල නේද? දකුණු කොරියාව, ඊගාවට රැකියා වෙළඳපොළ නිර්මාණය වෙලා තියෙනවා ඊශ්‍රායලය, හරි, ජපානය වගේ රටවල් වල ලංකාවේ
ඉහළම රැකියා වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. ඒතර මේ දවස්වල දකුණු කොරියාව ඊශ්‍රායලය කියන්නේ රැකියා වෙළඳපොළ තුල ඉහළ රැකියා වෙළඳපොළක් නිර්මාණය වුණු රටවල් විදිහට අපි සලකන්න පුළුවන්. හරි. ඊගාවට අහනවා මැතිවරණයකදී ජනතා හිතවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමේ වැදගත් වගකීම හිමිවන්නේ මින් කවරෙකුටද? කාටද ළමයි මැතිවරණයකදී අපිට හිතවත් ආණ්ඩුවක් පත් කර ගැනීමේ වගකීම තියෙන්නේ? වෙන කාටවත් නෙමෙයි කාටද? අපිට. අපි කියන්නේ මෙතන කවුද? ජනාධිපතිවරයාට, මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාට, විපක්ෂ නායකවරයාට, ඡන්දදායකයාට. නිවැරදි උත්තරේ වෙන්නේ ඡන්දදායකයාට. ඒ කියන්නේ අපිට. හරි. ඊගාව කියනවා සංධීය ආණ්ඩු ක්‍රමයක දක්නට ලැබෙන හොඳට බලන්න අයහපත් ලක්ෂණයක් වන්නේ මේකේ තියෙන නරක එක අහන්නේ අපි. උත්තරේ තියෙනවා මධ්‍යම ආණ්ඩුව වෙතින් ප්‍රාන්ත ආණ්ඩු වෙන්වීමට උත්සාහ කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම ශක්තිමත් කිරීම, පරිපාලන තීරණ ගැනීමේදී නිලධාරීන් නොමැතිවීම, අත්නෝමතිකව රාජ්‍ය පාලනය කිරීමට බාධා කිරීම. මොකද්ද සංධීය රාජ්‍යයක් කියන්නේ? බලය බෙදා හැරීම කියන කාරණාවත් එක්ක සංධීය රාජ්‍ය නිර්මාණය වෙනවා. අපි දන්නවා සංධීය රාජ්‍ය වලට උදාහරණ ලෝකයේ තියෙනවා ඇමරිකාව, ඉන්දියාව, ඒ වගේ රටවල්. එතකොට ඒකේ තියෙන අයහපත් ලක්ෂණ අහන. නිවැරදි උත්තරේ වෙන්නේ වර්තමානයේ වෙද්දී මධ්‍යම ආණ්ඩුව වෙතින් ප්‍රාන්ත ආණ්ඩු වෙන්වීමට උත්සාහ කිරීම තමයි මේ සංධිය වල තියෙන අයහපත් ලක්ෂණයක් විදිහට අපි දකින්නේ. හරි. ඊගාව එක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ රටක පාලනය සඳහා නියෝජිතයන් තෝරා ගන්නා ක්‍රමය වන්නේ. මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට කියන තව නමක් මොනවද? නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට කියන වෙනත් නම් ළමයි වෙලා යන හන්ද මම කියන්න. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට අපි කියනවා මොකක් කියලාද? වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කියලත් කියනවා. හරි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා කොටස් දෙකක්. මොනවද? එකක් තියෙනවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය, අනිත් එක තමයි වක්‍ර හේවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. මේක අහනවා වර්තමානයේ අපේ වගේ රටවල් වල තියෙන තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙන්. අන්න ඒ වගේ රටවල් වල නියෝජිතයෝ කවුද? දේශපාලඥයෝ නැත්නම් පාලකයෝ පත් කරගන්නේ මොන ක්‍රමෙන්ද කියලා අහන. උත්තර දීලා තිනවා ජාතීන්ගේ අනුපාතය අනුව. අපේ රටේ විදිහට සිංහල දෙමළ කියලා අපි පාලකයෝ පත් කරගන්නවා. එහෙම වෙන්නේ නැහැනේ. සර්වජන ඡන්ද බලයෙන්. සර්ව කියන්නේ හැමෝටම දීලා තියෙන ඡන්ද බලය. එතකොට ලංකාව වගේ රටකට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 ඩොනමෝර් වලින්. හරි. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් තමයි ලංකාව වගේ රටකට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ. ඒගාවට කියනවා පාලකයාට අභිමතය පරත. පාලකයට ඕන අය පත් කරගන්නවලු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රටක. අපේ එහෙම කරනවද? නෑ. ඒගාවට කියනවා දේශපාලන පක්ෂ අනුව. ඒක නම් තියෙනවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන පක්ෂ අනුව කියනවට වඩා පක්ෂ තුලින් කියලා වගේ આવනම් උත්තරේ හරි. මේ දේශපාලන පක්ෂ අනුව නෙමෙයි අපි තෝරගන්නේ පක්ෂ වලට ඡන්දෙදී. හරි. ඒතර මේකේ නිවැරදි උත්තරේ බවට ගන්න වෙන ළමයි දෙවෙනි එක සර්වජන ඡන්ද බලයෙන් තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක නියෝජිතයන් තෝරා ගන්න. හරි. ඊගාවට අහනවා රාජ්‍ය පිළිබඳව පහත දැක්වෙන අදහස් අතරින් අහන්නේ අපේ වැරදි ප්‍රකාශ. වැරදි එක හරි. බලන්න. රාජ්‍ය ස්ථාවර ආයතනයක් වේ. රාජ්‍ය ස්ථාවරයි. ඔව් රාජ්‍ය ස්ථාවරයි. රාජ්‍යයට නිශ්චිත භූමි ප්‍රමාණයක් ඇත. රාජ්‍ය නිර්මාණය වෙද්දී සාධක කීයක් තියෙද? රාජ්‍යයක් නිර්මාණය වෙන්න සාධක 4ක් තියෙනවා. හරි. එතකොට නිශ්චිත භූමි ප්‍රමාණයක් තියෙන්න ඕනේ රාජ්‍යෙට. ඔන්න ඒගාවට කියනවා රාජ්‍ය වරින් වර වෙනස් විය හැක. නෑ. රාජ්‍ය වරින් වර වෙනස් වෙන්නේ නෑ. ඒක වැරදි. වරින් වර වෙනස් වෙන්නේ ආණ්ඩුව. හරි. දැන් ලංකාවේ ආණ්ඩු වෙනස් වුණාට අපි කවදාවත් දැකලා නැහැ රාජ්‍ය වෙනස් වෙනවා.
ඊගාවට කියන රාජ්‍ය තුල ඉස්සිත් ධන ගහනයක් ඇත. හරි. නිවැර මේකෙදි වැරදි ප්‍රකාශයේ විදිහට අපිට ගන්න වෙන්නේ 16ට 3. ඊගාවෙත් ධනවාදී වෙළඳපළ ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන රටවල් යුගලයක් වන්නේ ධනවාදී වෙළඳපළ. මොනවද ඔය කියන්නේ? වෙළඳපළවල තියෙන මොනවද? ධනවාදී තියෙනවා, ඊගාවට සමාජවාදී තියෙනවා, ඊගාවට මිශ්‍ර තියෙනවා. කොහොම තියෙනවනේ ආර්ථිකකම ලෝකෙ. එතකොට මේකෙන් අහන්නේ ධනවාදී වෙළඳපළ ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන රටවල් යුගලේ බලමු. ඉන්දියාව, වෙනිසුලාව, ඊගාවට තියෙනවා දකුණු කොරියාව, උතුරු කොරියාව, ආයෙ තියෙනවා මහා බ්‍රිතාන්‍ය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරු. මේකදී අපිට උත්තර විදිහට ගන්න වෙන්නේ ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව කියන එක තමයි ධනවාදී වෙළඳපළ ලක්ෂණ වැඩිපුර තියෙන රටවල් විදිහට. ඊගාවට 18 පාසල් පරිසරය තුළ ගැටුම් අවම කිරීමට ශිෂ්‍යයන්ට ගත හැකි වඩාත් ඵලදායී පියවරක් වන්නේ පාසල් පරිසරය තුළ ගැටුම් අවම කිරීමට ගැටුම් අඩු කරන්න ශිෂ්‍යයන්ට ගත හැකි වඩාත් ඵලදායී පියවරක් මොනවද? පාසල් සිසුන් සමග සම්බන්ධතා ඇති කර ගැනීම, පාසලේ නීති රීති වලට අවනතව කටයුතු කිරීම, ගැටුම් නොසලකා පන්ති කාමරය තුළ රැඳී සිටීම, ගැටුම් ඇතිවන අවස්ථාවල් ගුරුවරුන්ගෙන් වසන් කිරීම. හරි, මේවා හිතලා ගන්න පුළුවන්. මේකද උත්තරේ ළමයි පාසලේ නීති රීති වලට අවනතව කටයුතු කරොත් පාසල් පරිසරය තුළ ගැටුම් ඇති වෙන්නේ නැහැ. 19 රටේ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමට සහාය වීම යටතේ පුරවැසියාගේ මධ්‍යම ආණ්ඩුවට ඉටු යුතු වගකීමක් වන්නේ. මේකෙන් ලොග් අවුට් වුණොත් ආයෙ ওই ලින්ක් එකෙන්ම ලොග් වෙන්න. මේක යනවා රටේ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමට සහාය වීම යටතේ පුරවැසියාගේ මධ්‍යම ආණ්ඩුවට ඉටු යුතු වගකීමක් වන්නේ. මොනවද? රටේ ජාතික ආරක්ෂාව ගැන අහන්නේ. විවිධ අහිතකර ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් වැළකීමයි. කුණු දැම්ම කියලා ජාතික ආරක්ෂාවට බලපානවද? ඊගාවට කියනවා ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමට දායක වීමයි. නේද? සිංහරාජ ඒ වගේ කැල් නේද? වනාන්තර අපි ආරක්ෂා කරා කියලා රටේ ජාතික ආරක්ෂාවට බලපානවද? ඊගාවට කියනවා ප්‍රාදේශීය සංවර්ධනයට ක්‍රියාකාරීව දායකත්වය ලබා දේ. ප්‍රදේශයේ තියෙන සංවර්ධන වැඩවලට අපි එකතු වුණා කියලා මේ වෙනවද? ආය අහනවන අල්ලස දූෂණයේ නාස්තිය සහ වංචාව පිටු දැකීමට ක්‍රියාත්මක. අන්න නිවැරදි උත්තරේ ඒක නේද? ජාතික ආරක්ෂාවට ඒක වැදගත්. අල්ලස දූෂණයේ නාස්තිය වංචාව පිටු දකින්න අපි පුරවැසියෝ විදිහට ඒකට එකතු හරි. හරි 20 බලන්න. 20 අහනවා මෙහෙම. රටක යහපාලනයේදී ආර්ථික අනන්‍යතාවට ගරු කිරීමේ පියවරක් ලෙස සැලකෙන්නේ. රටක යහපාලනයේ ආර්ථික අනන්‍යතාවට ගරු කිරීමේ පියවරක් ලෙස සැලකෙන්නේ. උත්තර දීලා තියෙනවා නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම. තමන් කැමති ප්‍රදේශයක පදිංචි වීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, විවිධ උත්සව සංවිධානය කිරීම. ළමයි අහන්නේ මොකක්ද? මේ මෙතන අහනවා රටක යහපාලනයේදී ආර්ථික අනන්‍යතාවට. ඔන්න ආර්ථිකය කියලා අපිට හයිලයිට් කරලා තියෙනවා. එතකොට මේකදී අපිට ගන්න වෙන්නේ ආර්ථික අනන්‍යතාවයට ගරු කරනවා කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කරොත්. ඒ කියන්නේ මම්මාවත් ඒ වගේ දේවල් හැදුවොත් තමයි ආර්ථිකයට ඒක වැදගත් වෙන්නේ. හරි? ඊගාවට යන්න 21 ඒක මොකක්ද අහන්නේ? 21 අහනවා ජාත්‍යන්තර සබඳතා පවත්වා ගැනීම මගින් රටකට ලබාගත හැකි වාසියක් වන්නේ කුමක්ද?
ජාත්‍යන්තර සබඳතා 11 වසරේ අන්තිම පාඩම. හරි. ජාත්‍යන්තර සබඳතා පවත්වා ගැනීම. එතකොට මොකද්ද ඔය ජාත්‍යන්තර සබඳතා පවත්වනවා කියන්නේ? ජාතීන් අතර සබඳතා පැවැත්වීම. ඒ කියන්නේ රටවල් අතර සම්බන්ධතා පැවැත්වීම අපි ජාත්‍යන්තර සබඳතා විදිහට සලකනවා. ඒකෙන් රටකට තියෙන වාසි මොනවද කියලා අහන්නේ. එක දීලා තියෙනවා රාජ්‍ය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්ලු. රටේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊගාට කියනවා බහුසංස්කෘතික අධ්‍යාපනයක් ක්‍රියාත්මක කිරීම. මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීමට පහසු වෙනවලු. ප්‍රබල රාජ්‍යයන්ගේ බලපෑම් වලින් ආරක්ෂා වීම. ජාත්‍යන්තර සබඳතා තිබ්බහම රටකට තියෙන වාසි. නිකන් බැලූ බැල්මට ඔය අපිට මේ තුන මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම පහසු වෙනවා වගේ උත්තරයක් ගන්න හිතෙනවා. හැබැයි නිවැරදි උත්තරේ තමයි ප්‍රබල රාජ්‍යයන්ගේ බලපෑම් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්ලු ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාම තුලින්. හරි. ඒක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ 4. ඊගාව එක 22 පරිසර පද්ධතිය සකස් වී ඇති සංරචක අතුරෙන් භෞතික නොවන පරිසරයේ අයත් වන සංරචකයක් වන්නේ ස්වභාවික පරිසරය. ඊගාවට තියෙනවා ජෛව පරිසරය, සමාජ පරිසරය, දේශගුණික පරිසරය. මේකදී භෞතික නොවන පරිසර. අපිට පේන්න තියෙන නැති පරිසරයක් ගැන මෙතනදී අහන්නේ. ඒ කියන්නේ 3 සමාජ පරිසරය. සමාජ පරිසරය කියන එක ඔය ගස් වැල් ඒ වගේ නෙවෙයි. සමාජ පරිසරයේ ඉන්නේ කවුද? ආගම් තියෙනවා, කුල තියෙනවා, සිරිත් විරිත් තියෙනවා. අන්න ඒවා තමයි සමාජ පරිසරය වෙන්නේ. ඒ වාර වනාන්තර නේද? සුලිසුලන් නියග ඒ වගේ නෙවෙයි. හරි. 23 අධිකරණය ස්වාධීන හා අපක්ෂපාතී වන විට ඇතිවන වාසියක් වන්න. අධිකරණය ස්වාධීන වුණොත් අපක්ෂපාතී වුණොත් අපිට තියෙන වාසියක් අහන්න. මොනවද උත්තර දීලා තියෙන්නේ? පුද්ගලයන් නීතිගරුකව ජීවත් වීමට පෙළඹෙනවා. ආය කියන විනිසුරු විනිශ්චයකාරවරුන්ට තීන්දුව ගැනීමට පහසුයිලු. නීතිය පිළිබඳ පුද්ගලයන්ට අවබෝධයක් ලැබෙනවලු. සේව්‍ය සේවක කණ්ඩායම් අතර ගැටුම් අවම වෙනවලු. හරි. නිකන් බැලුව බැලුවට උත්තර ඔක්කොම හරි වගේ. හැබැයි මේකෙදි අපිට ගන්න වෙන්නේ අධිකරණයේ ස්වාධීන වුණොත් වැඩි වාසියක් තියෙන ළමයි පුද්ගලයෝ නීතිගරුක වෙනවා. හරි. ඇයි අධිකරණයේ ස්වාධීන වුණොත් අපි දන්නවා වැරැද්දට නිසි දඬුවම දෙනවා. එහෙම වුණොත් මිනිස්සු නීතියට බය වෙනවා. නීතියට ගරු කරනවා. එතකොට වැරදි කරද්දී හිතනවා. හරි. එතකොට මේකෙදි උත්තරේ ගන්න වෙන්නේ 1 අධිකරණයේ ස්වාධීන සහ පක්ෂපාතී වුණොත් ඇති වෙන මාර්ග. එතකොට දැන් ඔය මේ පාර ඕනනම් මෙහෙම අහන්න පුළුවන්. මේ පාර අහන්න පුළුවන් නීතියේ ආධිපත්‍ය. හරි. කියන්න බෑ එන්න පුළුවන්. රටක නීතියේ ආධිපත්‍ය තිබ්බොත් එහෙම ඇති වෙන වාසි. ඒ කියන්නේ නීතිය සියල්ලට වඩා ඉහළින් තිබ්බොත් වාසි. පොතේ තියෙනවා බලන්න. හරි. 24 ගැටුම් निराකරණය කිරීමේදී සමතකරු ඒ සඳහා යොමු වන්නේ කලිනුත් අහුණා ගැටුම් निराකරණය සම්බන්ධයෙන් මොකද්ද? ඒත් නේද සමතකරණය සම්බන්ධ කරන්නේ වොන්න සමතකරු මේ කියන්නේ ගැටුම් निराකරණය කිරීමේදී සමතකරු ඒ සඳහා යොමු වන්නේ. ඈ දැන් හිතන්නකෝ මේව දෙන්නෙක් ඔන්න පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා ගහ ගන්න. ඔන්න කොහෙන් හරි මිනිස්සෙක් ඇවිල්ලා මේ දෙන්නගේ මේ ගැටුම විසඳන්න මුල් වෙනවා. දැන් අහන්නේ වෙන්න මෙයා සමතකරු නම් එයාට කවුද එන්න කියන්නේ මේක निराකරණය කරන්න කියලා. උත්තර දීලා තියෙනවා අධිකරණයේ ඉල්ලීම මත, පොලිසියේ ඉල්ලීම මත, එක් පාර්ශවයකගේ ඉල්ලීම මත, මැදිහත්කරුගේ ඉල්ලීම මත. මේකෙදි ළමයි නිවැරදි උත්තරේ ගන්න වෙන්නේ අපිට එක් පාර්ශවයකගේ ඉල්ලීම මත. ඔයාලගේ පොතේ පැහැදිලිව කියලා තියෙනවා සමතකරණයේදී සමතකරු ඒ සඳහා යොමු වෙන්නේ එක්කෝ එක් පාර්ශවයකගේ ඉල්ලීමකින් නැත්නම් පාර්ශව දෙගොල්ලම ඉල්ලලා ඒකට මේ එයා මැදිහත් වෙන්න
පුළුවන්. හරි. එතකොට මේකේ නිවැරදි උත්තරේ වෙන්නේ අංක 3. 25 ශ්‍රී ලංකාවේ බහුසංස්කෘතික සමාජයක් බිහිවීමට බලපෑ ආක්‍රමණයක් ලෙස සැලකිය හැකි වන්නේ පහත සඳහන් කුමන කණ්ඩායමකගේ පැමිණීමද? ආක්‍රමණයක් ගැන අහනවා. ලංකාව බහුසංස්කෘතික වෙනවා මොනවද? සංක්‍රමණ වලින්, ආක්‍රමණ වලින්. හරි. මේක දීලා තියෙන්නේ මොනවද? විජය ඇතුළු පිරිස. ඒක මොකද්ද? සංක්‍රමණයක්. කාලිංග මාග ඇතුළු පිරිස. කාලිංග මාග එන්නේ නේද? පොළොන්නරු යුගයේ කාලිංග මාග එන්නේ ලංකාව ආක්‍රමණය කරන්න. හරි. පඬුවස් දෙව් ඊගාවට මිහිඳුමේ ඒගොල්ලෝ සංක්‍රමණ ඒකත් නිසා ලංකාවේ බහුසංස්කෘතිය ඇති වෙනවා. නිවැරදි උත්තරේ 25ට 2. 26 ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් සලකා බලා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දීමේ වගකීම හිමිවන්නේ. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් සලකා බලලා අවශ්‍ය මොනවද නීතිමය උපදෙස් ලබා. අධිකරණ ඇමතිවරයාටලු, නීතිපතිවරයාටලු, අගවිනිසුරුවරයාටලු, ඔම්බුඩ්ස්මන්වරයාටලු. ඒතර මේ 4 දෙනාම මේ නීති සම්බන්ධයෙන් මේද නීතියක් ලංකාවේ හදද්දි මුල් වෙන කට්ටිය. ඒතර මේකේ උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ 26ට 2 නීතිපතිවරයා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් පිළිබඳව හොයලා බලන්න. 27 සංවර්ධනය වන රටවල් වල දක්නට ලැබෙන ලක්ෂණ පමණක් ඇතුළත් වර්ණය. සංවර්ධනය වන රටවල්. එද අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. එතකොට ඒ වගේ රටවල් වල තියෙන ලක්ෂණ අහන්නේ. මේකේ කියලා තියෙනවා ලදරු මරණ අනුපාතයේ වැඩිවීම සහ ඒක පුද්ගල ආදායම අඩුවීම. ඔව් මේකේ උත්තරේ ගන්න වෙන්නේ 27ට 1 ලදරු මරණ අනුපාතයේ වැඩිවීම සහ ඒක පුද්ගල ආදායම අඩුවීම. කියන්නේ අපේ වගේ රටවල් වල දැන් ලංකාවේ ලදරු මරණ අනුපාතය අඩුයි ගොඩක්. හරි. එතකොට ඒක පුද්ගල ආදායම අඩුයි අනිත් සංවර්ධිත රටවල් එක්ක බලද්දී. ඊගාවට 28 අහනවා පහත සඳහන් කරුණු අතුරින් කම්කරු අයිතිවාසිකමක් වන්නේ කුමක්ද? අයිතිවාසිකම් මං කිව්ව කලිනුත් අයිතිවාසිකම් විවිධ කොටස් තියෙනවා. ඒ අතරන කම්කරු අයිතිවාසිකම්. උත්තර දීලා තියෙනවා සේව්‍ය සේවක අන්තර් පුද්ගල සම්බන්ධතා යහපත් වීම. ඒ කියන්නේ සේවකයෝයි කවුද? ස්වාමියා කියන ආයතනයේ ප්‍රධානිය. ඒ අතර තියෙන අන්තර් පුද්ගල සම්බන්ධතා යහපත් වීම. ඊගාට කියනවා සේවක ඵලදායිතාව ඉහළ මට්ටමකින් පවත්වා ගන්න යනවනේ ඒක කම්කරු අයිතිවාසිකමක්. ලූ කියලා කියනවා. ආයෙ කියනවා සේවක අර්ථසාධක අරමුදලේ අරමුදල් ලාභදායී ව්‍යාපාරවල ආයෝජනය කිරීම නෑ. සේවක අර්ථසාධක අරමුදල් තියෙන්න ඕනේ. හැබැයි ලාභදායක ව්‍යාපාරවල ආයෝජනය කිරීම කම්කරු අයිතිවාසිකමක් වෙන්නේ නෑ. ඊගාවට කියනවා සේවකයාට සාධාරණ වැටුපක් ලැබීමට හිමිකම් තිබීම. ඔව් ඒක කම්කරු අයිතිවාසිකමක්. අපි කියන්නේ සාමාන්‍යයෙන් පැය 8ක සේවාවක් තමයි නේද වැඩ කරන්නේ. ඊට අමතරව වැඩ කරනව නේද? මොනවද OT ගෙවන්න ඕන කියන්නේ. ඊගාවට 29ට 29 කියන පුරවැසියෙකු විසින් තමාට පැවරෙන කාර්යයක් නිවැරදි ඉටු කිරීම සඳහා නීත්‍යානුකූල බැඳීම හඳුන්වනු ලබන්නේ. ඒකට කියනවා වගකීම කියලා. 30 යහපාලන පාලන ක්‍රමයක මූලික ගුණාංගයක් වන්නේ කලිනුත් අහුණා යහපාලන. යහපාලනයක් තියෙන රටක මූලික ගුණාංගයක් ඔය 2016 වගේ කාලවල ලංකාවේ දේශපාලන වේදිකාවල තේමාවක් තමයි යහපාලන. යහපාලන පාලන ක්‍රමයක මූලික ගුණාංගයක් අහන්නේ. මේක කියනවා තමන් කැමති රැකියාවක නිරත වීම, තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීම, විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම, සර්වාගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. නිවැරදි උත්තරේ වෙන්නේ විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම. ඒ කියන්නේ ඒ රට පාලනය කරද්දී ඒ කරන දේවල් විනිවිද භාවයකින් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි නේද මේ යහපාලනයක් වෙන්නේ. ඊගාවට 31 අහනවා ගෝලීයකරණයට මුහුණ දීම සඳහා
මූල්‍ය ගනුදෙනු වඩාත් ක්‍රමවත් කිරීමේ නිර්බාධ වෙළඳාම ව්‍යාප්ත කිරීමේ අරමුණින් පිහිටුවාගත් සංවිධානයක නම් ගෝලීකරණයට මුහුණ දෙන්න පිහිටුවාගත් සංවිධානයක නම් ඒකට උත්තරේ තමයි යුරෝපා සංගමය. යුරෝපා සංගමය තමයි උත්තර. ඊට අමතරව ඔය මොනවද සප් සැප්ටා ඊගාවට නැප්ටා ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. හරි. ඊගාවට 32 අහනවා රටවල් අතර නිල මට්ටමේ පුද්ගලයන් මගින් ඇති කරනු ගනු ලබන රාජතාන්ත්‍රික සබඳතා හඳුන්වන නම. උත්තරේ රාජ්‍ය උපාය සම්බන්ධතා. රාජ්‍ය උපාය සම්බන්ධතා. ඊගාවකට යන්න. ඊගාවට ගද්දාන් පහත වර්ණ අතරින් ශ්‍රී ලංකාවේ බලය බෙදීමට ගත් උත්සාහයක් වන්නේ මොනවද උත්තර තියෙන්නේ? ප්‍රාදේශීය සභා පිහිටවීම, මහනගර සභා පිහිටවීම, දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටවීම, ගම් සභා පිහිටවීම. 10 වසරේ පාඩමක් දෙවෙනි පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ බලය බෙදීමට ගත් උත්සාහය. ඒ කියන්නේ බලය බෙදීම බලය විමධ්‍යගතකරණය කියලා තියෙනවනේ. ඒකෙන් ලංකාවේ වර්තමානයේ වෙද්දී බලය ළමයි විමධ්‍යගතකරණය කරලා තමයි වර්තමානයේ තියෙන්නේ. එතකොට හැබැයි ලංකාවේ බලය බෙදන්න උත්සාහ ගත්තා. ඒක තමයි ඔය තුන්වෙනි උත්තරේ දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටවීම 1980 දී දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවලා ලංකාවේ බලය බෙදන්න උත්සාහ කරලා තියෙනවා. ඊට අමතරව ඔය අවස්ථා තුනක් අපි දකින ඔය SWRD බණ්ඩාරනායක මහතා සහ චෙල්ලනායක මහතා අතර ඊගාවට ඩඩ්ලි සේනානායක සහ චෙල්ලනායක මහතා අතර ඔය බලය බෙදීමට උත්සාහය අරන් තියෙන ඒවා සාර්ථක වෙලා නැහැ. හරි. ඊගාවට 34 මහජනතාව සතු පරමාධිපත්‍ය බලයට අයත් කොටස් නිවරදිව දක්වා ඇති වරණය කුමක්ද? මහජනතාව සතු පරමාධිපත්‍ය බලය. මොකද්ද? මේක කියන්නේ පරමාධිපත්‍ය බලයක් කියලා උතරේදී අදහස් කරන්නේ ජනතාවට තියෙන ඉහළම බලය. අන්න ඒකෙදි අපිට තියෙන මේ පරමාධිපත්‍ය බලයට අයත් දේවල් ගැන අහන්න. පාලන බලතල තියෙනවා හතරෙම තියෙනවා. ඊගාට මූලික අයිතිවාසිකම් තියෙන්න ඕනේ, ඡන්ද බලය තියෙන්න ඕනේ. ඒක තමයි උත්තරේ 1. අනිත් ඒවා විධායක බලය බෑ. හරි. 34ට 1. ඊගාව එක 35 පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් පරිසරය පිළිබඳව නිවැරදි අදහසක් ලබා දෙන ප්‍රකාශ. පරිසරය ගැන අහන්න. මිනිසා විසින් නිර්මාණය කරනු ලබන දේ පරිසරය වේ. මිනිස්සු හදන දේවල් පරිසරය. අය කියනවා පරිසරය මිනිසුන්ගේ සංස්කෘතික දායාදයක් වේ. මිනිස්සුළු පරිසරය. ඊගාට කියනවා පරිසරය යනු පෘථිවියේ ජීවත් වෙන සියලුම මිනිස්යන් වේ. ජීවියෙකු වටා පවතින භෞතික තත්ත්වය පරිසරය වේ. මොකද්ද උත්තරේ? උත්තරේ ජීවියෙකු වටා පවතින භෞතික තත්ත්වය පරිසරය. ඊගාව එක පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් යටතේ දේශපාලන විධායකය ලෙස සැලකෙන්නේ මින් කුමක්ද? පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක දේශපාලන විධායක. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කියන්නේ මොකක්ද? පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ගත්තම අපි දන්නවා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් ඒ රටේ විධායකයෙ මෙහෙවනවා නම් ඒක පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක්. හරි. එතකොට මේකේ අහන්නේ දේශපාලන විධායක. මේකේ තියෙනවා තව
නාමික විදායකය කියලා එකක්. නාමික විදායකය කියලා එකක් තියෙනවා. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක විදායකයන් කොටස් දෙකක් තියෙනවා. එකක් නාමිකයි අනිත් එක දේශපාලන. අපෙන් අහන්නේ දේශපාලන විදායකය. දේශපාලන විදායකය වෙන්නේ ළමයි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ඒගොල්ලෝ ඡන්දෙන් එන්නේ. ඊගාවට නාමික විදායකය කියන්නේ එයා බොහෝ දුරට ඡන්දෙන් නෙවෙයි එන්නේ. ඒකට උදාහරණ විදිහට ඔය අග්‍රාණ්ඩුකාරවරයෙක් ගත්ත හැකි. ඊගාවට බ්‍රිතාන්‍ය වගේ රටක රජු හරි රැජින වගේ කට්ටිය ගත්ත හැකි. හරි. ඒගොල්ලෝ බොහෝ දුරට නාමික වෙන්නේ නමට ඉන්නේ. මෙයා තමයි දේශපාලන බලය නම් පාලන කටයුතු සිද්ධ කරන්නේ. ඊගාවට 37 අහනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් අරමුණක් දැක්වෙන පිළිතුර තෝරන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් අරමුණක් දැක්වෙන ප්‍රකාශ. මේකේ උත්තර දීලා තියෙනවා නීති ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළිගැනීමේ අයිතියක් ඇති බව. නීතිය මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට අත්‍යවශ්‍ය බව. පෞද්ගලික රහස්‍ය බව පවත්වා ගැනීමට අයිතියක් ඇති බව. පුද්ගලයෙකු සතු දේපල බලෙන් අහිමි කළ නොහැකි බව. උත්තරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අරමුණක් තමයි නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට අත්‍යවශ්‍ය බව. හරි. 38ට යන් 38 අහනවා 1989 වර්ෂයේදී සම්මත කරන ලද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට එකතු කළ දෙවනි වෛකල්පික සම්මුතියේ ප්‍රධාන අරමුණ. හරි. ඒකෙදී ප්‍රධාන අරමුණ තමයි ළමයි මරණ දඬුවම ලබා දීම අහෝසි කරා. කරපු වැඩේ තමයි ඔය 1989 දී මේ සම්මත කරපු අයිතිවාසිකම හරහා මරණ දඬුවම ලබා දීම අහෝසි කරා. ඔයාලා කියන්න බලන්න ඔව්ද නැද්ද කියන ලංකාව මේකට අත්සන් කරාද නැද්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් මේක එන්නේ. ලංකාව මේකට අත්සන් කරන්නේ නැද්ද නැද්ද? උත්තරේ දාන්න ඔව්ද නැද්ද? ඔව්. නෑ ලංකාව මේකට අත්සන් කරේ නෑ. හරි. ලංකාව මේකට අත්සන් කරේ නෑ. ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මකයි. හරි වෙලාවට නේද? නැත්නම් තව කරදරනේ. මරණ දඬුවම තියෙන හන්දා නේද? කියන්නේ අර දැනට ක්‍රියාත්මක නොවුනට ලංකාව මේකට අත්සන් කරේ නෑ. නැත්නම් ලංකාවේ මරණ දඬුවම හිමි. එන ලිස්ට් එකක් ඉන්නේ මරණ දඬුවම හිමියන්. හරි. මම හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ අලු ගෝසුවෙක් නැති එකද කියලා. හරි. ඊගාවට 39. හරි. මරණ දඬුවමට අත්සන් කරේ නෑ. ඔයාලගේ පොතේ බලන්නකෝ පොතේ තියෙනවා ඒක පැහැදිලිව ශ්‍රී ලංකාව මේකට අත්සන් කරේ නෑ කියන එක. 39 බලන්න පහත ආතීරුවෙන් පරිසරයේ විවිධ දූෂණයන්ද ආතීරුවෙන් ඒ නිසා ඇති වෙන ගැටලුද දක්වලා තියෙනවා. මොනවද? ජලයේ දූෂණය වීමෙන් වෙන්නේ මොනවද? ජලයේ දූෂණය වීමෙන් වෙනවා මොනවද? ලෙඩ රෝග ව්‍යාප්ත වෙනවා. ශිලා ගෝලයට හානි සිදු වෙන කියන පොළොවට හානි වුණාම පාංශු තෙතමනය මොහොතේ ජල මට්ටම මොනවද වෙන්නේ? ශිලා ගෝලයට හානි වුණාම පරිසරයේ සෞන්දර්ය විනාශ වෙනවලු. ඔව් උත්තරේ වෙන්නේ පරිසරයේ සෞන්දර්ය විනාශ වෙනවා. වනහායනය කියන්නේ කැලෑවේ ගස් ටික මේව කරොත් මොකද වෙන්නේ කියලා අහන වනහායනය. එහෙම වුණොත් එහෙම පාංශු තෙතමනය මොන වෙනවද? ඉවත් වෙනවා. ඒ කියන්නේ පොළවේ තියෙන අර තෙත ගතිය නැති වෙනවලු ගස් කපලා දැම්ම. ඒගාට කියන වායු දූෂණය වීමෙන් දෙකයිනේ තියෙන්නේ මේක. වායු දූෂණය වීමෙන් වෙන්නේ ළමයි මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. පොතේ තියෙනවා මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. ඒකට උත්තරේ වෙන්නේ 4.
පහත සඳහන් ප්‍රකාශ සලකන්න ඊගාට ගෙන ඉහත ප්‍රකාශ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ ඇතුළත් ප්‍රකාශය මොනවද නියමිත කාල සීමාව තුළ මැතිවරණ පවත්වනවා හරි තරගකාරී පක්ෂ ක්‍රමයක් දක්නට ලැබෙයි ප්‍රජාතන්ත්‍රවාදී තුළ තියෙනවා තරගකාරී වෙළඳපළ ක්‍රමයක් දක්නට ලැබෙයි කම්කරු ගැටුම් සමතකරණයෙන් විසඳයි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වී තිබේ. ඔව් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙලා තියෙනවා. උත්තරේ කීයද? දෙක. A B E. හරි. කැමති නම් 40න් කීයද කියලා දාන්න මම කෙටි ප්‍රශ්න ටිකට යනවා. කැමති නම් දාන්න. හරි. කෙටි ප්‍රශ්න ටිකට යන්න. මේක දීලා කියනවා පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයිලු. ඊගාට කියනවා පළවෙනි ප්‍රශ්නය ඇතුළු තවත් ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්න ඕනේ. එතකොට ප්‍රශ්න ඔක්කොම 5යි. එතකොට අපිට පේපර් එකේ ප්‍රශ්න කීයක් එනවද ඔක්කොම? තියෙන එකේ. ප්‍රශ්න 7ක් එනවා. එතකොට 6න් දැන් ප්‍රශ්න දෙකක් අතරින්න පුළුවන්. හරි. බලමු. ශ්‍රී ලංකාවට 2025 නොවැම්බර් මාසයේ බලපෑ සුලිසුලන් තත්ත්වය නිසා බරපතලම හානි සිදු වූ පළාත් දෙක මොනවද කියලා අහනවා. බරපතලම හානි සිදු වුණු පළාත්. පොතේ නෑ සාමාන්‍ය දැනීම නේද? අපි දැක්ක කොහෙද? මධ්‍යම පළාතට හානි සිද්ධ වුණා. ඒ කියන්නේ කොහෙද? මධ්‍යම පළාතට මහනුවර නේද? නුවරඑළිය ඒ පැත්ත. ඊගාට මධ්‍යම පළාත ඌව ආය ගන්න පුළුවන් සබරගමුව නේද? මේ අපිට බස්නාහිරත් ගත්ත හැකියි. ගම් වතුර ඒ වගේ දේවල් සිද්ධ වුණා. හරි. ඊගාවට අහනවා පුරවැසියෙකු විසින් සමාජයට ඉටු කළ යුතු සදාචාරාත්මක යුතුකම් දෙකක්. යුතුකම් කියන ඒවා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. යුතුකම් කියන ඒවා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මොනවද? නීතිමය යුතුකම් තියෙනවා, සදාචාරාත්මක යුතුකම් තියෙනවා. එතකොට නීතිමය යුතුකම් කියන්නේ මොනවද? අපි මේ දේවල් කඩ කරොත් එහෙම අපිට සමහර විට දඬුවම් ලැබෙනවා. හැබැයි සදාචාරාත්මක යුතුකම් කියන ඒවා කඩ කරා කියලා අපිට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒවා සදාචාරයේ සම්බන්ධ දේවල්. මොනවද? දෙමාපියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, ඔන්න ඔය වගේ දේවල්. ඊගාවට 3 වෙනි ප්‍රශ්නය අහනවා මෙහෙම නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව බෙදිය හැකි කොටස් දෙකයිලු. නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. උත්තර තමයි ළමයි නීතිය බෙදන්න පුළුවන්. මොනවද? දේශීය නීතිය. මං කිව්වේ කලින් දේශීය නීතිය කොටස් 3ක් තියෙනවා කියලා. ඊගාව එක තමයි අන්තර්ජාතික නීතිය. අන්තර්ජාතික නීති. ඒක බෙදන්න දෙයක් නැහැ. දේශීය නීතිය කොටස් 3ක් තියෙනවා. ඊගාව එක සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ දෙකක්. සෝල්බරි වලින් සෝල්බරි හඳුන්වලා දෙන්නේ කොයි කාලෙද? 1947. කීයද? 1947 තමයි සෝල්බරි ලංකාවට හඳුන්වලා දෙන්නේ. ඒකත් එක්ක ලංකාවට හඳුන්වලා දීපු දේවල් තියෙනවා ළමයි. අපි දෙකක් ලියමු. ඒ කාලේ ව්‍යවස්ථාදායකයට කිව්වා පාර්ලිමේන්තුව කියලා. අපි ආන්ගේ ව්‍යවස්ථාදායකය දීමාණ්ඩලිකයි කියලා ගන්න. කියන්නේ පාර්ලිමේන්තුව කොටස් දෙකක්. ව්‍යවස්ථාදායකේ දීමාණ්ඩලිකයි කියලා හඳුන්වලා දුන්නා. ඊට අමතරව ලංකාවට හඳුන්වලා දුන්නා කැබිනට් ආණ්ඩු ක්‍රමයක්. ලංකාවට
කැබිනට් ආණ්ඩු ක්‍රමයක් හඳුන්වලා දුන්නා. තව ඔය සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වගේ විධිවිධාන හඳුන්වලා දුන්නා. ඒව තමයි මේ උත්තර වෙන්නේ. ඊගාවට අහනවා මානව අයිතිවාසිකම් වර්ග කළ හැකි ආකාර දෙකක් මිනිස්සුන්ගේ තියෙන මේ මානව අයිතිවාසිකම් වර්ග කරන්න පුළුවන්ලු වර්ග දෙකකට. එකක් තමයි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්. මොනවද? සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්. මං කියනවා වේගෙ වැඩි නම් කියන්නේ නැහැ. ඔයාලා උත්තර ලියාගෙන එහෙම යනවනම් නේද? සමහරට උත්තර ලියලා නැතුව ඇතිනේ. වේගෙ වැඩි නම් කියන්න. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් එකක්. මානව අයිතිවාසිකම් වර්ග කරන එක ආකාරයක්. තව අපිට වර්ග කරන්න පුළුවන් ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම්. ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් කියන අපිට වර්ග කරන්න පුළුවන්. හරි. ඊගාව එකේ අහනවා සංවර්ධනය මැනීම සඳහා භාවිතා කරන නූතන මිනුම් දර්ශක දෙකක්. ඒ කියන්නේ ඒ රට සංවර්ධිත රටක් කියලා කියන්න භාවිතා කරන මොනවද මේ මිනුම් දෙකක් අහන. ඒ රට සංවර්ධිතයි කියනවලු මේ මිනුම් වලින් බලලා. එකක් තමයි වාර්ෂිකව සිද්ධ වෙන මොනවද ලදරු මරණ අනුපාත. ලදරු මරණ අනුපාතය අනුව කියනවලු ඒ රට සංවර්ධිත රටක්ද නැද්ද කියලා බලන්න පුළුවන් මේ දර්ශකයක්. තව අපිට ගන්න පුළුවන් ඒ රටේ සාක්ෂරතාව. ඒ කියන්නේ ඒ රටේ උගන්වන භාෂාව ලියන්න කියන්න හැකියාව තියෙනවා නම් නේද? අන්නේ ඒකනේ සාක්ෂරතාව කියන්නේ. නේද? අඩුම තරමේ කියවන්නවත් පුළුවන් නම්. හරි. අන්න ඒ දේවල් බලලා ඒ රට සංවර්ධනය වෙලාද නැද්ද කියලා බලනවලු. ඊගාවට අහනවා රාජ්‍යයකට ක්‍රියාත්මක කළ හැකි බලයෙහි විවිධ ස්වරූප තියෙනවලු. ඒකෙන් දෙකක් අපෙන් අහන. රාජ්‍යයට තියෙනවා විවිධ බලයන්. රාජ්‍යයට තියෙනවා අපි දන්නවා ස්වාධිපත්‍ය බලය තියෙනවා. හරි. රාජ්‍යයට තියෙනවා ස්වාධිපත්‍ය බලය. එතකොට ඒ වගේ රාජ්‍යයට තියෙන බලයේ තියෙන විවිධ ස්වරූප ලියා ගන්න එකක් දේශපාලන බලයක් තියෙනවා රාජ්‍යයට. තව දේශපාලන බලයක් තියෙනවා. ඊගාවට පරිපාලන බලයක් තියෙනවා. පාලනය කිරීමේ බලයක් තියෙනවා. ආය ගත්ත හැකි මොනවද සමාජ බලය. සමාජ බලය තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන් රාජ්‍යයක ක්‍රියාත්මක වන බලෙහි ස්වරූප විදිහට. ඊගාව එක අහනවා බහුසංස්කෘතික සමාජයක ජනතාව එක්සත්ව කටයුතු කිරීමෙන් ලැබිය හැකි වාසි දෙකක්. අපේ රට ගන්න. අපේ රට බහුසංස්කෘතික රටක්. එතකොට අපේ රටේ ජීවත් වෙන මිනිස්සු එක්සත්ව එකමුතුව කටයුතු කිරීමේ ලැබෙන වාසි මොනවද? එකක් ගැටුම් අවම වෙනවා. එතකොට නේද ජනවර්ග අනුව ගහ ගන්න දේවල් නේද? ගැටුම් ඇති වෙන ඒවා අවම වෙනවා. ඒ හැමෝම මේ සංස්කෘතිය ඇතුළේ එකට ජීවත් වෙන්න හුරු වෙලා තියෙනවා. තව ඊගාවට තියෙන වාසි මොනවද? ජාතික සමගියක් ඇති වෙනවා. ආය අපිට ගන්න පුළුවන් අන්‍යෝන්‍ය සුහදතාවයක් ඇති වෙනවා. අන්‍යෝන්‍ය සුහදතාවයක් ඇති වෙනවා. අන්න ඒ වගේ දේවල් අපිට නිවැරදි උත්තර විදිහට ගන්න පුළුවන්. ඊගාව එක
සද්ධහන් 9 අහනවා නිෂ්පාදන භාණ්ඩ පාරිභෝගිකයා දක්වා බෙදා හැරීමේදී අනුගමනය කරන ප්‍රධාන වෙළඳාම් ක්‍රම දෙක. හ්ම්? ආ. ප්‍රධාන වෙළඳාම් ක්‍රම දෙක තමයි ළමයි දැන් අපි ගමේ කඩයකින් බඩු ගන්නකොට අපි ඒකට කියනවා සිල්ලර වෙළඳාම. හරි. ඊගාවට මේ සිල්ලර වෙළඳාම කරන ගමේ කෙනා ටවුමට ගිහිල්ලා ටවුන් එකෙන් ඒ කඩේට බඩු අරන් එන්නේ තොග කඩේ. නේද? අපිත් කියන්නේ තොග කඩේ යනවා කියලා. එතකොට නිෂ්පාදිත භාණ්ඩ පාරිභෝගිකයාට බෙදා හරින ක්‍රම දෙකක් තියෙනවා. තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම කියලා කොටස් දෙකක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඊගාවට අහනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන දෙකක්. ආයතන බොහොමයක් තියෙනවා. කෙටියෙන් කියනවා එකක් නේද? පහුගිය දවස්වල නේද නිතරම ඇහපු IMF එක නේ? ඊගාවට මොනවද? යුනිසෙෆ් ආයතනය, ඊගාවට ලෝක සෞඛ්‍ය සංවිධානය WHO. හරි. ඒ වගේ ආයතන නේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අන්න ඒ වගේ IMF එක කියන්නේ ඒකනේ. ඒතකොට ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන විදිහට. හරි. ඔන්න එතන ප්‍රශ්න 10 ඉවරයි. මොනවා හරි ගැටලු තියෙද? ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් ඈ. දැන් ඕක කට් වුණොත් ආය ඕකෙන්ම ලොග් වෙන්න අපි ඉක්මනින් මේක ඉවර කරනවා මේ පේපර් එක. හරි. එහෙනම් මම යනවා දෙවෙනි එකට. දෙවෙනි එකේ අහන ඕන ළමයි අර්ථක්‍රමයක් යනු මිනිසා මුහුණ දෙන ප්‍රධාන ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා විවිධ සමාජ සංවිධානය වී ඇති ආකාරයයි අර්ථක්‍රමයක් කියන්නේ. 10 වසරේ පොතෙන් එන ප්‍රශ්නයක්. මේක අහනවා භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක මොනවද කියලා අහන්නේ. භාණ්ඩ නිෂ්පාදනය කරන්න යොදා ගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක. භාණ්ඩ නිෂ්පාදනය කරන්න යොදා ගන්න ශිල්පීය ක්‍රම දෙක තමයි එකක් ප්‍රාග්ධන සූක්ෂම. ප්‍රාග්ධන සූක්ෂම. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න යන්ත්‍ර සූත්‍ර ඒ වගේ දේවල් යොදාගෙන කරනවා නම් අපි ඒකට කියනවා ප්‍රාග්ධන සූක්ෂමයි කියලා. යන්ත්‍ර සූත්‍ර වලින් පස්සේ මිනිසුන් යොදාගෙන ඒකට කියනවා සම සූක්ෂම කියලා. මිනිස්සු යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් අපි ඒක සම සූක්ෂම විදිහට සලකනවා. ඊගාව එකේ අහනවා මෙහෙම එකක් මිනිස් වමනා ඉටු කර ගැනීමේදී භාවිතා කරන ආර්ථික නොවන භාණ්ඩ තුනක් නම් කරන්න. මිනිස් වමනා මිනිසුන්ගේ වමනා ඉටු කරගද්දී භාවිතා කරන ආර්ථික නොවන. ඒ කියන්නේ අපි මුදල් දීලා මිලදී ගන්නේ නැති දේවල් වගේ කියන අදහස. තමයි උතනදී මේ අදහස් කරන්නේ. නිකන් අපිට නොමිලේ ලැබෙන දේවල් වගේ කියලා හිතන්න. මොනවද අපිට නොමිලේ ලැබෙන්නේ? එක හිරු එළිය. ඊගාවට අපිට ගන්න පුළුවන් මොනවද? වාතය ඔක්සිජන්. තව ගත්ත හැකි ජලය. අර වතුර කරපු බෝතල් නම් සල්ලි දීලා ගන්න. හැබැයි ඒවා ස්වභාව ධර්මයෙන් තමයි ඒවා පිරිපහම මේවා කළා. ඒක වෙන්නේ. හැබැයි ජලය අපිට නොමිලේ ලැබෙනවා. ඊගාව එක තුනේ ඒ කියන එක අහනවා මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා විවිධ සමාජ සංවිධාන වී ඇති ආකාර දෙකක් ලියන්නලු. තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න සමාජයේ සංවිධාන වෙලා තියෙන ආකාර තියෙනවා ප්‍රධාන විදිහට තුනක්. එකක් තමයි ධනවාදී වෙලා තියෙනවා. ඊගාවට වෙලා තියෙනවා සමාජවාදී වෙලා තියෙනවා. ආය මිශ්‍ර
මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කියන්නේ මේ දෙකම එකතු වෙලා හැදිච්ච ඒවා. මම මෙතෙන්දී ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. ඒතකොට ඊගා ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මෙන්න මේ ධනවාදී සමාජවාදී මිශ්‍ර ආර්ථික ක්‍රමවල මූලික ලක්ෂණ. හරි. ඒක පොඩ්ඩක් පාඩම කියවලා ලියලා ඇති කියලා මම හිතනවා. මම මෙතනදී ඒ ටික විස්තර කරන්න යන්නේ නැහැ. හරි. අපි ඊගාවෙකට යමු. 3. තුන්වෙනි එකේ අහනවා ගැටුම්කාරී චර්යාවන් සහිත පුද්ගලයන් නිසා පවුල තුල මෙන්ම සමාජය තුලද ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වීම සිදුවේ. ඒකේ අහනවා ප්‍රශ්නේ පළවෙනි එක පුද්ගලයන් අතර ඇතිවන වැරදි වටහා ගැනීම වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි මානසික තත්ත්ව දෙකක් සඳහන් කරන්න. ඒ කියන්නේ ගැටුම්. හරි. ගැටුම් ඇති වෙන්න මේ බලපාන මානසික තත්ත්වයන් දෙකක්. මොනවද? උතරදී ගන්න වෙන්නේ අපිට එකක් ළමයි ආතතිය. ආතතිය හන්ද ගැටුම්. ඊගාවට ක්ෂණික කෝපය. ගැටුම් ඊගාවට ක්ෂණික කෝපය. ඒ වගේ දේවල් ඊගාට මොනවද? කලහකාරී ඇසිරීම. ඒ වගේ දේවල් නිසා මේ ගැටුම් හරි. මොකක්ද කිව්වේ? පුද්ගලයන් අතර ඇතිවෙන වැරදි වටහා ගැනීම වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි මානසික තත්ත්වයන් දෙකක්. ගැටුම් වලින් අහන්නේ. එතකොට ගැටුමක් ඇති වෙන්න මිනිස්සු තුල ඇති වෙන මානසික තත්ත්වයක්. ඒකට උදාහරණ පිළිව ආතතිය, සෙනික කෝපය, ඊගාවට කලහකාරී බව, අන්න ඒ වගේ දේවල් නිසා ගැටුම් ඇති වෙනවා. ඊගාවට ගන්න ගැටුමක් ඇතිවීමට බලපාන මූලික හේතු තුනක් සඳහන් කරන්න. මේ අහන්නේ ළමයි අර ජොහෑන් ගැල්ටුන්ගේ ගැටුම් ත්‍රිකෝණය තියෙනවනේ. අන්න ඒකේ එයා කියනවා ගැටුමක් ඇති වෙන්න බලපාන මූලික හේතු තුනක්. මොනවද? ආකල්ප, ඊගාවට චර්යාව, ආය කියනවා සන්දර්භය කියලා කාරණා තුනක් තියෙනවා. ජොහෑන් ගැල්ට්. ඊගාව එක සමතකරණය මගින් විසඳාගත හැකි ගැටුම් සඳහා උදාහරණ දෙකක්. සමතකරණ. ඔය සමතකරණය කියන එක ගත්තම ඔය ඔයාලා අහලා ඇති සමත මණ්ඩල. සමත මණ්ඩල පිහිටවලා තියෙනවා මේ සමතකරණය සඳහා ලංකාවේ තියෙනවා. එතකොට ඒකෙන් විසඳා ගන්න පුළුවන් ගැටුම් මොනවද කියලා අපිට ලියන්න පුළුවන් එකක් නේද? පවුල් ආරවුල්. පවුල් ආරවුල් විසඳා ගන්න පුළුවන් සමතකරණයකට ගිහිල්ලා. ඊගාවට මොනවද? කම්කරු ආරවුල්. කම්කරු නේද? කම්කරු ආරවුල්. ඊගාවට ඔය මොනවා හරි පෞද්ගලික දේපල සම්බන්ධයෙන් මොනවා හරි ආරවුල් තියෙනවා නම් අන්න ඒ වගේ අර පොඩි පොඩි දේ. ඒ කියන්නේ අර නඩු කියන්නේ නැතුව උසාවිය යන්නේ නැතුව පොඩියෙන් විසඳ ගන්න පුළුවන් දේවල් තමයි උතනදී අහන්නේ. ඔයාලා දන්න තව දේවල් තියෙනවනේ ඒවා ලියන්න උදාහරණ. ඊගාවට දෙවෙනි එකේ ඊගාව කොටසේ අහනවා සමතකරණය මගින් ගැටුම් निराකරණය කර ගැනීමෙන් පුද්ගලයෙකුට ලැබිය හැකි වාසියක්. ඒව පොතේ නෑ හිතලා ලියන්න. මම නිකන් කෙටියෙන් කියන්න එකක්. අපිට වාසි තියෙනවා අර නඩු මාර්ගයකට යන්න නැතුව නේද? නඩු මාර්ගයකට යාමට පෙර මේ ගැටුම විසඳ ගැනීමේ වාසි තියෙනවා. එතකොට ඒකත් එක්ක මුදල් ඉතුරු වෙනවා, කාලය ඉතුරු වෙනවා නේද? වියදම් අඩු වෙනවා. සමහර විට මේ අර ගැටුමක් ඇති වුණ තැනම විසඳ ගත්තාම අර ජීවිත හානියක් වෙන එක වැළකීලා යනවා. අන්න ඒ වගේ දේවල් අපිට මෙතනදී විස්තර කරලා ලියන්න පුළුවන්. එතකොට එහෙම හරියට ලියුවොත් ඔයාලට ලකුණු 3ක් ලැබෙනවා. හරි.
ඊගාව එකට යන් 4 වෙනි ප්‍රශ්නේ. 4 අහනවා රාජ්‍යක වගකීම වන්නේ රට තුළ නීතිය හා සාමය පවත්වා ගනිමින් යහපත් සමාජයක් ගොඩනංවා ගැනීමයි. රාජ්‍යක වගකීමලු රට තුළ නීතිය හා සාමය පවත්වා ගනිමින් යහපත් සමාජයක් ගොඩනංවා ගැනීම. පළවෙනි ප්‍රශ්නය අහනවා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දක්නට ලැබෙන ඉහළම අධිකරණ ආයතන දෙක මොකක්ද කියලා අහනවා. මේ දවස්වල ප්‍රවෘත්ති බලනවා නම් නේද? මේ දවස්වල අධිකරණය ගැන ලොකු නේද අර කතා බහක් යනවා. එතකොට ඔන්න ලංකාවේ තියෙන ඉහළම අධිකරණය තමයි ළමයි මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය. අර මේ දවස්වල විනිසුරුවන්ගේ නේද අර විශ්‍රාම කාලය දීර්ඝ කරන්න යන්නේ. ඊගාවට අභියාචනාධිකරණය. අභියාචනාධිකරණය. මේවා ලංකාවේ තියෙන ඉහළම අධිකරණ ආයතන විදිහට අපි සලකනවා. හරි. ඊට පස්සේ උන් බෙදීගෙන යනවා මොනවද? පළාත්පත මහා අධිකරණ, මහා අධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ ඔහොම ලංකාවේ දූරාවලියක් තියෙනවා. ඊගාවට කියනවා දෙකේ මහාධිකරණය මගින් විසඳනු ලබන බරපතල අපරාධ ලෙස සලකන වැරදි 3ක්. ඔතනදී මතක තියාගන්න ඔය පළාත්බද මහාධිකරණයයි මහාධිකරණය කියලා දෙකක් තියෙනවා ලංකාවේ. එතකොට මෙතනදී අහන්නේ මහාධිකරණයෙන් සිද්ධ වෙන බරපතල අපරාධ විදිහට සැලකෙන වැරදි. ඒ විදිහට අපි සලකනවා මොනවද? මිනීමැරුම්. මිනීමැරුමක් වෙලා තියෙනවනේ ඒවා මේ මහාධිකරණය තුලින් තමයි විසඳන්නේ. ඊගාවට අපිට ගන්න පුළුවන් මොනවද? රාජ්‍යයට විරෝධීව කරන කුමන්ත්‍රණ. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ. ඊගාවට විශාල මංකොල්ල. ආය ස්ත්‍රී දූෂණ. අන්න ඒ වගේ දේවල් මේ වල නඩුහන්නේ මේ මහාධිකරණය මගින්. ඒවා බරපතල අපරාධ විදිහට සලකනවා. ඊගාව එකේ අහනවා අධිකරණය මගින් යුක්තිය ඉටු කර ගැනීමට විශාල කාලයක් ශ්‍රමයක් හා මුදලක් වැය කිරීමට සිදුවන නිසා ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල දෙකක්. ලංකාවේ තියෙන ප්‍රශ්නයක් ඕක. ඔන්න ඔයාලට තියරිය උගන්වලා ඔන්න ප්‍රශ්නෙකුත් අහනවා. පොතේ තියෙනවා මේක ගැන. අධිකරණය මගින් යුක්තිය ඉටු කරගන්න විශාල කාලයක්. දැන් ඔය ලංකාවේ ඉඩම් නඩුවක් එහෙම ගියොත් එහෙම අවුරුදු 50ක් 60ක් යනවා විසඳෙන්න. එතකොට විශාල කාලයක් යන එකත් මිනිස්සුන්ගේ ශ්‍රමයක් මුදලක් වියදම් වෙන එක අහිතකර ප්‍රතිඵල විදිහට දකිනවා. අන්න ඒකේ අහිතකර ප්‍රතිඵල දෙකක් අහන. මොනවද අහිතකර ප්‍රතිඵල? එකක් තමයි මිනිස්සුන්ට නීතිය පිළිබඳව තියෙන විශ්වාසය අඩු වෙන්න පුළුවන්. ඇයි? නඩු මේ විවරයක් නැහැ. නීතිය පිළිබඳව මිනිස්සුන්ට විශ්වාසය අඩු වෙන්න පුළුවන්. හරි. ඊගාවට මිනිස්සු සමහර විට නීතියට අවනත නොවෙන්න පුළුවන්. ඇයි? නඩු අහන්න ගොඩාක් කල් යනවා. හරි. එතකොට අපි දන්නවා වැරැද්දක් කරොත් එහෙම ඉක්මනින් දඬුවමක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද ඔන්න මිනිස්සු මේ නීතියට අවනත නොවෙන්න පුළුවන්. ආය අපිට ගන්න පුළුවන් අධිකරණයට ගෞරව කරන්නේ නැති වෙන්න. අධිකරණය දැන් සාමාන්‍යයෙන් ඕනෑම රටක අධිකරණයට ගරු කරන්න. දැන් මෙහෙම විශාල කාලයක් යද්දී අධිකරණයට ගරු කරන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ දේවල් අහිතකර ප්‍රතිඵල විදිහට අපි දකිනවා. ඔන්න ඊගාවට අහනවා අහිතකර ප්‍රතිඵල වළක්වා ගන්න පුරවැසියෝ විදිහට අපිට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා අපි ගිහිල්ලා නඩුව අහන්න. අපි ගිහිල්ලා නඩුව අහන්න නෙවෙයිනේ. ඒකට පුරවැසියෝ විදිහට අපිට කරන්න තියෙන ප්‍රධාන කාර්යය තමයි ළමයි
රටේ තියෙන නීතියට ගරු කරලා හරි පුරවැසියෝ විදිහට අපි රටේ තියෙන නීතියට ගරු කරලා ඒ විදිහට ක්‍රියාත්මක වෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ. හරි? ඒ කියන්නේ අපි සාමකාමීව සාධාරණ විදිහට නේද? අපිට මේකෙන් හොඳ විසඳුමක් සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා අපිට බලාගෙන ඉන්න තමයි වෙන්නේ. මේකෙදි මේ අහිතකර ප්‍රතිඵල වළක්වා ගන්න. නැතුව ගිහිල්ලා අපි මේක නේද මේ අර නීතියට උඩින් ගිහිල්ලා අපි අවනීතියට මේව කරන්න ගියොත් එහෙම හරියන්නේ නැහැ. හරි එහෙනම් ඉතින් අපිට මේකෙදි කරන්න වෙන්නේ පුරවැසියෝ විදිහට නීතියට ගරු කරලා ඒ සාධාරණ විදිහට ඒක තුල රැඳී සිටීම. මේක විස්තර කරලා ලියන්න. ඊගාව එක. එතකොට දැන් ඔය මේ වගේ දේවල් මේ පාරත් අහන්න පුළුවන්. දැන් මේ දවස්වල නේද? ලංකාවේ දැන් 22 වෙනි සංශෝධනය කියලා එකක් ආවා. එතකොට ඒ අධිකරණීය සම්බන්ධෙන්නේ ඒවා ඒතකොට ඒ වගේ සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් අර දීප්ත ඇහුවා වගේ ඔයාලගෙන් අහන්න පුළුවන් එක එල්ලිනෝ තත්ත්වයන් ගැන. ඊගාවට 5 මිනිසුන්ට එකට එක්වී ප්‍රීතිමත් සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් පිහිටුවාගත් සංවිධානය රාජ්‍ය කියලා කියනවා. මේක කියන්නේ කවුද? මේක කියන්නේ ඇරිස්ටෝටල්. මේක කියන්නේ කවුද? ඇරිස්ටෝටල්. මේක කියනවා පළවෙනි ප්‍රශ්නේ රාජ්‍යයක දක්නට ලැබෙන මූලික ලක්ෂණ දෙකක්. ඒ කියන්නේ රාජ්‍යයක් නිර්මාණය වෙන්න සාධක ඕනේ 4ක්. මූලික ලක්ෂණ 4ක් තියෙනවා. මොනවද? එක භූමිය, ජනගහනය, මේවා අපි කියනවා නිශ්චිත භූමිය, නිශ්චිත ජනගහනය කියලා. ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ඊගාව එක තමයි ස්වාධිපත්‍ය බලය. ස්වාධිපත්‍ය බලය. ඔන්න ඕකේ ඔය හතරෙන් දෙකක් ලියලා තියෙනවනම් උත්තරේ හරි. ඊගාව එක අහනවා රාජ්‍යයකට ඉටු කිරීමට පැවරෙන කාර්යයන් කීයද අහන්න? 3ක්. දැන් ඔය මං කලිනුත් කිව්වා මේ අර ආණ්ඩුවේ තියෙන ප්‍රධාන ආයතන 3ට ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ආයතන 3ට තියෙනවා කාර්යයන් 3ක් අර නීති සම්පාදනය ක්‍රියාත්මක කිරීම යුක්තිය පසුබිම මේවත් ලියුවත් හරි. නැත්නම් රාජ්‍යයට ඉටු කිරීමට පැවරෙන ප්‍රධාන කාර්යයන් තමයි ළමයි නීතිය හා සාමය රටේ ආරක්ෂා කරගෙන යාම. ඊගාවට ආර්ථිකය නේද ඉහළ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යාම. ඊගාවට අපිට තව ගන්න පුළුවන් මේ සමාජයේ සුබ සාධනය. ඊගාවට සමාජයේ සුබ සාධනය කරන්න ඕනේ. තව දිලිඳුකම තුරන් කරන්න ඕනේ. දිලිඳුකම තුරන් කිරීම. අන්න ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් රාජ්‍යයකට පැවරෙන තව තියෙනවා ගොඩක්. හරි මම ඔය දෙකක් තුනක් කිව්වේ. ඊගාවට ඔන්න කියනවා රාජ්‍යක පුරවැසියා කෙරෙහි වන වගකීම් දෙක. රාජ්‍යට මිනිස්සු සම්බන්ධයෙන් වෙන වගකීම් දෙකක්. මේකෙන්ම ගත්ත හැකි. එක අනිවාර්යෙන් රටක නීතිය හා සාමය පවත්වා ගැනීම රාජ්‍ය මිනිස්සු වෙනුවෙන් කරන වගකීම. හරි? ඊගාවට ගන්න පුළුවන් මොනවද? රටේ ඉන්න හැමෝටම මොනවද? සමාන විදිහට සැලකීම අපි ඒකට ගන්නවා සමානාත්මතාවය කියලා. රාජ්‍යයේ වගකීමක් තමයි රටේ ඉන්න හැමෝටම සමාන විදිහට සැලකීම. ඒ කියන්නේ සමානාත්මතාවයෙන් සැලකීම. තව අපිට ගන්න පුළුවන් මොනවද? රටේ සම්පත් වගේ දේවල් සාධාරණ විදිහට බෙදා හැරීම. රටේ සම්පත් සාධාරණ විදිහට බෙදා හැරීම. හරි? ඒ වගේ දේවල් ගන්න පුළුවන් රාජ්‍යක පුරවැසියා කෙරෙහි වෙන වගකීම් දෙකක් විදිහට. ඔන්න ඊගාවට අහනවා. ඉහත වගකීම් නිසා පුරවැසියන්ට වෙන වාසි. නීතිය හා සාමය තිබ්බොත් අපිට තියෙන වාසි මොනවද? හිතලා ලියන්න වෙයි. හිතලා ලියන්න පුළුවන් නේද? අපිට නීතිය හා සාමය හොදට තිබ්බොත් නේද අපිට රටේ යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. හරි එතකොට අපිට නේද මේ මොනවද අධිකරණය පිළිබඳව
විශ්වාසය ඇති වෙනවා. හරි. ඊගාට අපිට කැමති රැකියාවක්, ඊගාට සාධාරණ විදිහට මුදල් උපයන්න. හරි. ඒතර සාධාරණ විදිහට අපි ජීවත් වීමේ හැකියාව තියෙන. ඒතකොට ඒ වගේ දේවල් වාසි විදිහට ගන්න පුළුවන්. ඒවා හිතලා ලියන්න පුළුවන් උත්තර. එතකොට ඒවා හිතලා ලියලා තිබ්බොත් ඔයාලට මේ ලකුණු 3 ගන්න පුළුවන්. ඊගාව එක 6 පුද්ගලයන් ජීවත් වෙන වටපිටාව ඊගාවට සියලු ජීවීන් ඔවුන් අතර පවතින අන්තර් සම්බන්ධතා සහ එහි පැවැත්මට දායක වන ක්‍රියාකාරකම් පරිසරය ලෙස හැඳින්විය හැකිය. අහනවා 11 පාඩමක් ස්වභාවික පරිසරයට අයත් ප්‍රපංච සඳහා උදාහරණ හිතලා ලියව හැකියි. ස්වභාවික පරිසරයේ තියෙන ප්‍රපංච මොනවද? ස්වභාවික පරිසරයට අයිති වෙන දේවල් වනාන්තර, හඳුපන්ති. දැන් ඉතින් කිව්ව හැකි. දැන් තියෙනවා නෝන්තන ගංගා නේද? සත්වයෝ, ශාක වර්ග. ඕවා ගත්ත හැකි අපිට ස්වභාවික පරිසරයට අයත් ප්‍රපංච විදිහට. ඊගාට අනුව ස්වභාවික සංසේද්ධයෙන් අනුව භෞතික පරිසරයට සිදුවන හානි 3. ස්වභාවික සංසිද්ධිය නිසා. නැත්නම් මිනිස්සු නිසා නෙවෙයි. ස්වභාවික සංසිද්ධිය නිසා භෞතික පරිසරයට සිද්ධ වෙන හානි මොනවද? භූමිකම්පා එනවා. භූමිකම්පා එනවා. තව මොනවද? නායෑම්, ලැබුගිනි, නායෑම්, ලැබුගිනි, ගං වතුර ඒ වගේ දේවල් ගන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වලට වැඩි අවධානයක් දෙන්න ළමයි හේතුව දැන් අපි දන්නවා ලෝකේම කතා වෙනවා එල් නිනෝ තත්ත්වයන් ගැන. හරි. එතකොට මේ වගේ ප්‍රශ්නයක් මේ පාර එන්න පුළුවන්. හරි. එල් නිනෝ තත්ත්වයන් එක්ක අපේ සාමාන්‍ය දැනීම බලන්නත් එක්ක මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නිසා ඔය නිවුස් වලින් පොඩ්ඩක් බලන්න. නේද? රටේ දැන් ලංකාවේ මේ වෙද්දි එක පැත්තකට හොඳට නේද වැස්සවත් නැතුව වතුරක් නැති වෙලා තියෙනවා. කව පැත්තකට වහිනවා. හරි. ඒ වගේ තත්ත්වයන් තියෙනවානේ. ඒක නිසා ඊගාට ලෝකේත් අපි දකිනවා පෙළක් රටවල් වල හොඳටම ගම් වතුර තියෙනවා. එතකොට ඒ දේවල් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මේවා අර පාඩම් කරන්නේ නැතුව ලකුණු ගන්න පුළුවන් දේවල්. ඊගාට අයේ 3 වෙනි ප්‍රශ්නය අහනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා වායු දූෂණය සිදුවන අවස්ථා දෙකක්. මේ වාතයේ දූෂණය වෙන අවස්ථා මිනිස් ක්‍රියාකාරකම් නිසා මිනිස්සු නිසා මොනවද? අපිට පුළුවන් මොනවද? කර්මාන්ත ශාලා නිසා මොන වෙනවද? මේ වායුව දූෂණය වෙනවා. තව අපිට ගන්න පුළුවන් ප්‍රවාහන කටයුතු වලදී නේද? වාහන වල පිටවන විසදුම් නිසා ප්‍රවාහන කටයුතු වලදී තව මේ වායු දූෂණය වෙනවා. තව මොනවද? වනාන්තර විනාශ කිරීම. වනාන්තර විනාශය කිරීම. ඒ වගේ දේවල් නිසා මේ වායුව දූෂණය වෙනවා. තව ගන්න පුළුවන් හේතු තියෙනවා. ඊගාවට ඒකේ B කොටස විදිහට අහනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන හානි වළක්වා ගැනීමට පුරවැසියෙකු ලෙස ඔබට ගත හැකි ක්‍රියාමාර්ගයක් කෙටියෙන් විස්තර කරන්න. මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන හානි වළක්වා ගැනීමට පුරවැසියෙකු ලෙස ඔබට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. හිතලා ලියන්න පුළුවන් මොනවද? පරිසරය ආරක්ෂා කරන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ලක්ෂණ 3ක් නිකන් ගත්ත හැකි. එකක් මොනවද? අපිට පුළුවන් මොනවද? නොදිරන අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන්න නැතුව ඉන්න. ඊගාවට රුක් රෝපණය කරන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ දේවල් ටිකක් විස්තර කරලා ලියවනම් ওই ලක්ෂණ 3 ගන්න පුළුවන්. ඊගාව එක 7 ජාතිය, ජන වර්ගය, ආගම, භාෂාව, ස්ත්‍රී පුරුෂභාවය, සමාජ පන්තිය, දේශපාලන මතය ආදී විෂමතා කිසිවක් නොසලකා පොදුවේ සැමට අයිතිවාසිකම් හිමි විය යුතුය. ආර්ථික සහ සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් දෙකක් අපි කලින් බෙදුව මතක ඇති අයිතිවාසිකම් කොටස් දෙකකට
එතකොට ඔන්න ඒකේ එකක් ගැන අහන්නේ ආර්ථික සහ සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් දෙකක් මොනවද? අපිට කියන්න පුළුවන් එකක් අධ්‍යාපනය ලැබීම. තව ආර්ථික සහ සමාජීය අපිට අධ්‍යාපනය ලැබීම ගන්න පුළුවන්. තව අපිට ගන්න පුළුවන් මොනවද? වැඩ කරන එක. රැකියාවක් කිරීම වැඩ කිරීමට තියෙන අයිතිය. ඊගාවට නිවාඩු ලබා ගැනීමේ හැකියාව. නේද? ඒවා අයිතිවාසිකම් විදිහට ගන්න පුළුවන්. ඔන්න ඊගාවට ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සකස් කිරීමේදී අවධානය යොමු කරන ලද සුවිශේෂී අරමුණු 3ක් ළමා අයිතිවාසිකම් පිළිබඳව සම්මුතිය හදද්දී අවධානය යොමු කරපු මොනවද අහන්නේ අරමුණු 3ක්. අරමුණු තියෙනවා 4ක්. හතරම ලියා ගන්න උතන. එකක් තමයි ආරක්ෂාව. ළමයිගේ ආරක්ෂාව ගැන බැලුවා මේ අයිතිවාසිකම් බලද්දී. ඊගාවට පැවැත්ම. ඊගාවට සංවර්ධනය. ළමයිගේ සංවර්ධනය ගැන අවධානය දීලා තියෙනවා. ඊගාවට සහභාගීත්වය ඔන්න ඔය කාරණා 4 අරමුණු විදිහට ගන්නවා. 3 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබ සාධනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දෙකක් දක්වනවා. දැන් ලංකාවේ ළමයි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විදිහට සලකන්නේ දැන් ඔය අපි දන්නවා රජයේ සහ පෞද්ගලික ආයතන වල විශ්‍රාම යාමේ වයස් සීමාවක් තියෙනවා සාමාන්‍යයෙන් 55 60 අතර තමයි ඔය ජ්‍යෙෂ්ඨ නේද මේ කියන්නේ විශ්‍රාම යාමේ වයසනේ රජයේ 60 වෙනකන් ඉන්න පුළුවන් 55න් කැමති නම් යන්න. එතකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියන සීමාව උතනින් උඩ තමයි ගන්නෙ. එතකොට ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබ සාධනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා ගත්තොත් ඔය දන්නවා වැඩිහිටියන් වෙනුවෙන් විවිධ සුබ සාධන සිද්ධ වෙනවා. ඒ අතර මොනවද වැඩිහිටි දීමනා ලබා දීම. ඊගාවට වැඩිහිටි නිවාස වගේ දේවල් පවත්වාගෙන යනවා රජයේ. හරි. ඊගාවට වෙන දීමනා තියෙනවා. එතකොට ඒ වගේ අර මොනවද ඒකට කියනවා මේවට සමාජ රක්ෂණ ක්‍රම. රජයෙන් සමාජ රක්ෂණ ක්‍රම පවත්වාගෙන යනවා. එතකොට ඒ වගේ දේවල් අපිට උත්තර විදිහට ගත්ත හැකි. ඊගාවට මේක අහන ඔබගේ පවුලේ වැඩිහිටියන් සතුටෙන් සැදීම සඳහා ඔබට ගත හැකි ක්‍රියාමාර්ගයක් කෙටියෙන් විස්තර කරන්න. ඒවා හිතලා ලියන්න. හරි. පවුලේ ඉන්න අය සතුටෙන් තියන්න මොනවද කරන්නේ? දැන් ඔයාලට තියෙන ප්‍රධාන වැඩේ තමයි පවුලේ ඉන්න අය සතුටෙන් තියන්න නම් විභාගේ පාස් වෙන්න ඕනේ හොඳට. හරි. එතකොට එහෙම කරොත් ඔන්න වැඩිහිටියන්ට සලකන්න පුළුවන්, එයාලව රැක බලා ගන්න පුළුවන්. ඒ දේවල් විදිහට ගන්න පුළුවන්. එතකොට මේක හිතලා ලියන්න වැඩිහිටියන්ව සතුටෙන් තැබීමට නේද? අනික එක තමයි ඒගොල්ලන්ට සැලකීම, ඒගොල්ලන්ගේ අවශ්‍යතාවන් හොයා බැලීම. ඒ වගේ දේවල් තමයි මේකට උත්තර විදිහට එන්නේ. හරි. එතකොට ඔන්න 2025 O level පේපරේ ඔතනින් සාකච්ඡා කරලා ඉවර කරනවා. හරි. මට දැන් කියන්න පේපරේ ලියුවද ඔයා? පේපරේ දාලා දවස් 2-3ක් ඇතිනේ. chat එකේ දාන්න. ලියුවද? හ්ම්? එකක් ලියුවා. අනිත් එක්කෙනා